මට වයස අවුරුදු 31යි. බැඳලා අවුරුදු 6ක දරුවෙක් ඉන්නවා. මහත්තයා කුලී වැඩ කරනවා. මං රුකියේ. මං දැන් ඉන්නේ ඉස්පිරිතාලේ. මං කොයි වෙලේ හරි මැරිලා යනවා කියලා මං දන්නවා. ඒත් මගේ පොඩි එකා ගැන මතක් වෙනකොට මගේ පපුව හෝස් ගාලා යනවා. මගේ ජීවිතේ මං වැඩියෙන්ම ඉඳලා තියෙන ඉස්පිරිතාල කැඳක. ඒ මොනව දරාගෙන හිටියත් මට පොඩි එකා ගැන මාර දුකයි. එයාට මං නැති වුණොත් එයා තනි වෙනවා. මට මේක කියාගන්න බැරි තරමට වේදනාවක් දැනෙනවා. ඉතින් එහෙනම් අද කතාවට යමු. මේ ගෙවන ජීවිතේ නීරස කියන්නවත් අම්මෙක් අප්පෙක් නැති එක ඉවසගෙන ඉන්නේ දවසක් හරි දරුවෝ වෙනින් ජීවත් වෙන්න ඕන නිසා. යාළු වෙලා මිනිහට ඉන්න තැනක්වත් නැතුව අඩුම ගානේ ජොබ් එකක්වත් නැතුව මිනිහගේ කීමට මම බැඳලා බින්න බහින්නම කැමති වෙලා කපටි කමින් මගේ ජීවිතේට ඇවිත් මාව ලෙඩෙක් කළේ මගේ මිනිහයි. බැඳපු දවසේ ඉඳන් බොරු ලෝකයක් මවලා මගේ සල්ලි වලින් කාලා බීලා නිකමෙක් වගේ ගෙදර හිටියේ පිරිමිකමක් නැති කරගෙන. මම ගාව සබ්බ සල්ලි ටික ටික අරන් වියදම් කළේ මිනිහට තියෙන ආදරේ නිසායි. ඒත් මිනිහා සතියට දවස් 2-3ක් කුලී වැඩ කරලා අනිත් දවස් ටිකම ගෙදරට වෙලා නිදාගන්න පුරුදු වුණා. ඒ එක්කම මම ප්‍රෙග්නන්ට් වෙලා හරියටම මාස 3ක් වුණා. ඒත් මිනිහට ඒ ගැන වගක්වත් උනේ නෑ. ඇයි නිෂාන් ඔහොම ඉන්නේ? ඔයාට ලැජ්ජාවක් නැද්ද? මං දැන් අම්මා කෙනෙක්. ඔයා තාත්තා කෙනෙක්. දරුවෙක් හදන එක ලේසි නෑ. අම්මලාගේ සල්ලි මං ඔක්කොම වියදම් කරලා ඉන්නේ. අනේ මට නම් තව වත් දෙන්න එපා. ඔයා වැඩට යන්න කියලා කිව්වට කිසිම ගාණක් නැතුව බලාගෙන හිටියා. ඒත් වැඩට ගියේ සතියට දවසක් 2ක් වගේ. ඒත් ඉතින් මම මුකුත් නොකිය හිටියා. මොකද මං ඉන්න තත්ත්වය හොඳ නැති නිසා. ඒත් මම 4 වටේටම ණය වෙලා තමයි ඉස්පිරිතාලේ ගියේ. දරුවා හම්බ වෙලා සතියක් යනකොට දරුවා නිසා මිනිහා වැඩට ගියා. ඒත් පුතා ලොකු වෙන්න වැඩට යන එක අඩු කළා. පුතාට අවුරුදු 2ක් වෙනකොට මම හැම තැනටම ණයකාරයෙක් වුණා. මොකද මිනිහා වේලකට හාල් ටිකයි පරිප්පු ටිකයි ගෙනත් දුන්නට දරුවටයි මටයි ඒක ලෙව කන්නත් මදි වුණා. බැරිම තැන මම වත්තේ දළු කඩන්න ගියා. ඒ ගිය මිනිහා ගෙදර තියලා පුතා බලා ගන්න කියලා. ඒ ගියපු ගමන් මිනිහා හරි සතුටු වුණා. එදායින් පස්සේ මිනිහා කුලී වැඩ නෑ කියලා ගෙදරට වෙලා පුතා බලාගත්තා. මම වත්තේ දළු කැඩුවා. මම වැඩට යන අතර වාරේ වත්ත බලාගත්ත මුරකාරයා මගේ දිහා බැලුවේ අමුතු විදිහට. ඒ මනුස්සයට අවුරුදු 50ක් විතර වයසක මනුස්සයෙක්. හැබැයි ඉන්නේ නම් කොල්ල වගේ. ඉතින් ඔහොම යන ගමන් මිනිහා මට ගොඩාක් ලං වුණා. මම ඉතින් මාම ගෑවට මිනිහා මගේ ඇඟට ගොඩ වුණේ එච්චර හොඳකට නෙමෙයි කියලා තේරුණත් මට කියලා හිටියේ ඒ මිනිහා විතරයි. හදිස්සියේ කීයක් හරි ඕන වුණොත් ඉල්ලගත්තෙත් ඒ මිනිහගෙන් නිසා මම ඒ මනුස්සයට ලං වෙන්න ඉඩ දුන්නා. ඔහොම යන ගමන් මට අනන්ත අප්‍රමාණ ඇහැට ගැටිලා මිනිහා මාව දැලේ දාගන්න හැදුවත් ඒකට වෙලාවක් හම්බුන් නැති නිසා මිනිහා මාන බලමින් හිටනේ මං දැනගත්තා. දවසක් හැන්දෑවේ පඩි බේරගෙන එනකොට රෑ වුණා. ඒ එක්කම මම මේ මිනිහා එක්ක එන ගමන් වැස්සකට අහු වුණා. අපි දෙන්නම වත්තේ තේ දළු එක්කන අට්ටාලයක නතර වුණා. ඇත්තටම මේ මනුස්සය බලන් හිටිය දවස උදා වුණා වගේ අමුතු හිනාවක් තිබ්බා.
මටත් ඒ වගේ හැඟීමක් දැනුණා. මොකද කාලයක් මගේ පස්සෙන් පන්න මං ගැන හොයලා බැලුවේ අද වගේ දවසක් බල කියලා මට හොඳට තේරුණා. මහ වැස්ස තව වැඩි කළා. වැඩි කළ ගමන් හීතලයි කෙල්ලේ මට උඹට කියන්න දෙයක් තියෙයි. උඹ මං ගැන මුකුත් හිතන්න එපා. ඒත් මට මේක නොකිය ඉන්න බෑ කියලා මගේ ළඟට ආවා. මමත් ඉතින් මිනිහා දිහා බලන් ලං වුණා. මං උඹට ආදරේ බං. උඹ දන්නවද ඒක? ඔව් මාමේ කියලා මම එහෙම්ම කියපු ගමන් මාව තද කරලා තුරුල් කරගත්තා. මමත් එයාට හොඳට තුරුල් වුණා. මාස ගානකින් නොකා නොපී හිටපු මනුස්සයෙක්ට කෑමක් හම්බ වුණා වගේ දැනුණා. ඒ තරම් මාව හෙම්බත් වෙලා තිබුණා. ඒ පපුව රස්නේ මාව තව තවත් ඇඳ බැඳගත්තා වගේ මට තේරුණා. ඒ ඉන්න ගමන් දරදඬු අත්වලින් මගේ ඉනවට පිරිමදින් එයා මගේ හැට්ට ඇතුළට හෙමින් අත ඇව්වා. හීතලට ඒ රස්නේ මට දැනෙනකොට මම තව තවත් ලං වුණා. එයාගේ පපුව අස්සේ හැංගුණ මුහුණ ලං කරන එයාගේ තොල් මගේ තොල් ළඟ නැවතුණා. නැවතුණ ගමන් එයාගේ තොල් වලින් මගේ තොල් වල රස ඉවක් කරන්න නැතුව මගේ හුස්ම හිර කරගෙනම මගේ තොල් රස කර කර මාව සියසුන් කළා. ඒ යන ගමන් එයාගේ අත් මගේ හැට්ටේ අස්සෙන් අත දාලා මගේ ඇඟ හිරි වැටෙන්න මාව පන්නති කළා. ඒ දාරානික මහා වරුසාවේ මාව වැලි පොළවේ හාන්සි කරගත්තා. හිරිකඩ ඇඟට වැඩි වැඩි මගේ ඇඳන් හිටියේ ඇඳුම් ගලවලා එයාගේ කොට කලිසමත් ඇඳලා විසි කළා. ඒ කරන ගමන් වටපිට බල මගේ නිරුවත ඇස් රවුම් කර කර බලන විදිහට මට බය හිතුණා. එහෙම්ම එයාගේ ඇස් කන් නාස විඳ ගනිමින් මගේ කෙඳිරිය තව තව වැඩි කළා. මමත් ඒ පහස විඳගත්තේ සතෙක් වගේ කියලා මට තේරුණා. මම එයාට මගේ කකුල් ඈත් කරලා හිටිය විතරයි මට මතක. මට හිත් ගෑවෙන්නම මාව නොමර මැරුවා. ඒ වැස්සේ අපි දෙන්න හැසිරුණේ තිරිසන්නු වගේ කියලා මට හොඳට තේරුණා. පැය ගානක් එක දිගට මහ වැස්ස නවතිනකම්ම අපේ විලාපය මැද අපි සතුටු වුණා. මට හිතා ගන්න බැරි වෙන්නම මාව ඒ නාකි අත්වලින් සතුටු වුණා. නාකි කිව්වට ඒ දරදඬු අත් මාව ගිනියම් කළා. ඒ සතුට තව තවත් විඳගන්න හදනකොටම මාම හනික මාව තල්ලු කරලා ඇඳුම් දාගෙන හිටගත්තා. නැගිටපන් මයේ අම්මා. අපි ගෑණි එනවා වගේ කටහඬ ඇහුණා. ඉක්මන් කරලා ඕක දාගනින්. මං ගිහින් හැංගෙන්නම් කියලා මිනිහත් ඒ කෑල්ලට ගිහින් පාත් වුණා. මාත් හරි අමාරුවෙන් නැගිටලා ඇඳුම් දාගෙන පාර දිහා බලාගෙන හිටියා. බලනකොට නැන්දා මාම හොයාගෙන එනවා කියලා මං බය වුණා. උඹ වැස්සට කොටු වුණාද? ඔව් මම මේ ගෙදර ය아가න්න බැරුව ඉන්නේ නැන්දේ. අපේ මිනිහ එහෙම දැක්කේ නැද්ද? අද නම් මං දැක්කේ නෑ නැන්දේ. කොහේ යනවද මන්ද මේ මිනිහා? වත්තේ ඇවිදිනවා ඇති. නැන්ද දැන් ගෙදර යන්න. මාත් මේ වැස්සේ ගෙදර දුවගෙන යනවා. කියලා දෙගිඩියාවෙන් නැන්දව මග හැරලා ආවා. තව චුට්ටෙන් අහුවෙනවා ආයේ පාරේ යන්න බැරි වෙන්නම කියලා හිත ගෙදර ආවා. එනකොට මිනිහා මං එනකම් මගට වෙලා ඉන්න හැටි දැක්කම මගේ මාළු මටම කාගන්න හිතුණා. ගිහපු ගමන් රෙදි ටික ගලවලා දැම්මා. දෙයියනේ මුළු ඇඟේම මඩ විසි වෙලා. අර ගෑණි දැක්කත් දන්නේ නෑ කියලා
මං ඇඟපත හෝදගෙන ඉක්මනට ගෙට ආවා. මම එනකොට බතයි සම්බෝලයි හදලා තිබ්බා. මමත් කොළු පැටි එක්ක කාලා ඇඳට ආවා. මිනිහත් කොල්ලගේ පැත්තෙන් නැලවුණා. මං එහෙම අනිත් පැත්ත හැරිලා කල්පනා කළේ මාමගේ සෙල්ලම ගැන. ඒක නම් මට අදහා ගන්නවත් බැහැ. ඒ තරම් සතුටක් මට කවදාවත් දැනිලා නැහැ. මට ඒ උණුහුම දැනීගෙන මාව නින්දෙන් පවා සතුටු කළා. ඒ සතුටත් එක්ක මං නිදාගත්තා. එළි වෙනකොට මාර සතුටකින් මං ඇහැරුණා. වෙනදට වඩා හිතේ අමුතු හැඟීමකින් මල්ලක් දාගෙන මං වැඩට ගියා. වැඩ ඉවර වෙනකොටම මාම දැකලා මට අමුතු හිනාවක් ගියා. මාමත් අමුතු බැල්මක් දාලා මගේ ළඟට ඇවිත් ඔක්කොම යවලා උඹ වරෙන් උඩහට මං බලන් ඉන්නවා කියලා මාම යන්න ගියා. මමත් ගෑනු ටික යවලා උඩහට ගියා. එයා හිටියේ පොඩි කෑල්ලක ඇඳයි මෙට්ටයයි දාගෙන. මමත් හොරෙන්ම ගෙට ඇතුළු වුණා. ඇතුළු වුණ ගමන් මාම දොර වහගත්තා. හනිකට මාම ඇඳුම් අයින් කරලා මාව බිත්තියට හේතු කරගත්තා. මමත් කලබලෙන් ඇඳුම් පන්නගෙන මාමට දීගෙන හිටියා. මාමගේ හදිස්සියට තොලකට මුලින්ම දැම්මේ මගේ පැණි මුලිට. මිනිහා මගේ පැණි මුල ලිහලා බොන්න ගත්තේ රා කලයක් කටේ ගහගත්ත මිනිහෙක් ගානට. මම ඇඹරෙනකොට මාව ඇඳට දාලා හාන්සි කරගත්තේ මට හෙල්ලෙන්න බැරි වෙන්නම. එහාට මෙහාට පෙරල මාව නැගිට මාව හෙම්බත් කරනකොට මට දැනුනේ කියා ගන්න බැරි ආදරයක් ඒ පපුවට. මගේ මිනිහටත් එහා අයිතියක් මට දීලා පැනලා යනකොටම මං නැවැත්තුවේ ආයෙ සැරයක් ගෙනියන් කරන්න කියලම. මාම නැන්දට බය නිසාමත් නැන්ද හිතුන ගමන් මිනිහ හොයන් එන නිසා මාම ඉක්මන් කරලා පැන්නේ මට තියෙන ආදරේට. ඒ යන ගමන් මගේ අතේ 5000ක් ගොඩි කළේ මගේ මිනිහගේ තියෙන තිරිසන් කමට. මොනවා වුණත් මාමට මං ආදරේ කළේ ඒ හැඟීමට. හොරා කාපු බලල්ලු දෙන්නෙක් වගේ පැන්නා වගේ අපේ සතුට විඳගෙන ගෙදර ගියේ මගේ හිත් කවාගෙනය. එදා රෑත් මම නිදාගත්තේ හනිමුන් ගිහින් වගේ කියලා මට දැනුණා. ඒ හැඟීම නම් මට වචන වලින් නිර්වචනය කරන්න බැරි තරම් සතුටක් දැනුණා. ඒ හැම ස්පර්ශයක්ම මගේ ජීවිතේ ආසාවක් ඇති කළා. ඉතින් උදේ නැගිටින්නෙම මම මාමකින් සැප ගන්න. ඉතින් කන වෙලාවටත් මම දුවලා ගිහින් මගේ ආශාව මාමගේ අතට දීලා මම එයාගෙන් ඒ අතින්ම සල්ලිත් අරගෙන ගෙදර ආව ගියා. මාමට දවල් දවසේ විතරක් මදි වුණා. රෑටත් හොරෙන් මාව කැලේට ගෙන්න ගත්තා. මමත් රෑ දෙගොඩාවේ මිනිහට හොරෙන් කැලේට පැන්නා. හම්බ වෙන හැම තත්පරේම මම මාම අතින් සැප ගත්තා. ඒ වගේ සැපක් නම් කවදාවත් කාටවත් ලැබෙන්නේ නෑ හිත මගේ මාමගේ ආදරේ කතාව ශක්තිමත් වුණා. ආදරේට වඩා මට තිබුණේ රාගයක් කියලා මට හොඳට තේරුණා. මට කොච්චර කළත් කළේ නෑ කියලා දැනෙන්න ගත්තා. ඒ හිතෙන හැම වෙලාවකම මම කැලේට පැන්නේ මිනිහගේ ආශාව අයින් කරලා. මිනිහා මාව තියාගෙන හම්බ කරගෙන කෑවට මාම මගේ පවුලටම හොඳට කන්න බොන්න සැලකුවා. කාලයක් මම මාමගේ හොර ගෑණි වුණා.
ඔය ඉන්න ගමන් මිනිහට මම ගැන සැක හිතුණා. මොකද ඇඳලා පැළඳලා ඉන්න හැටි දැක්කම ඔය ඉන්න ගමන් මං ගැන නිතර නිතර හොයන්න ගත්තා. වෙනදට මම ගානක් නැතුව කැලේ පනින මට එළියට යන්න දුන්නේම ප්‍රශ්න කෝටියකට උත්තර දීලා. ඒක මට මහ වදයක් වුණා. හැබැයි මොන ප්‍රශ්න තිබ්බත් මං දවසකට එක් සැරයක් හරි මාමගේ හුරතලේ මැද සතුටු වෙන්න ගියා. සමහර දවස්වලට මම යනකොට මිනිහත් හොරෙන් මගේ පස්සෙන් පැන්නුවට මම මිනිහට කොලේ වහලා මං සතුටු වුණා. මාමටත් මේ මිනිහා පුදුම වදයක් වුණා. මොකද මාමට හිතුන වෙලාවට මගේ ළඟට එන්න බැරි නිසා. ඔය ඉන්න අතර වාරේ මට එක පාරටම සනීප නැති වුණා. ඒකම මාව හොස්පිටල් එක්කන් ගියා. මට හොඳටම අමාරු නිසා ඩොක්ටර්ස්ලා මාව මහ රෝහලට යව්වා. ඒ ගිය ගමන් මගේ පරීක්ෂණ කළා. කළ ගමන් කිව්වේ මගේ පෙනහැල්ල හැකිලිලා කියලා. ඉතින් මට හුස්ම ගන්න පවා අමාරු වුණා. සතියක් විතර මම ඉස්පිරිතාලේ ඉඳලා ගෙදර ආවා. ඇත්තටම මට හුස්ම ගන්න හරි අමාරුයි කියලා මට දැනුණා. ගෙදර ආව ගමන් මං අමාරුවෙන් නැගිටිනකොට මිනිහා මට උදව් කළා. ඒත් මම මග හැරලා කොල්ල බදාගෙන හිටියා. ඇත්තටම මං බැන්ද දවසේ ඉඳන් වහළියෙක් වගේ මිනිහට කන්න බොන්න දුන්න නිසා මගේ ඇඟ හොඳටම දුර්වල වුණා. ඒ කේන්තියටත් එක්ක මං මිනිහා එක්ක වචනයක්වත් කතා නොකර පාඩුවේ හිටියා. ඒ ඉන්න ගමන් මම අදින් පස්සේ වැඩට යන්නේ නෑ මග මැරුණත් කියලා ගිහින් නිදාගත්තා. මිනිහා ඊළඟ දවසේ ඉඳන් කුලී වැඩට ගියා. ඇත්තටම මට මාමා බලන්න ඕන වුණා. පොඩි එකා තියලා මං අමාරුවෙන් කැලේට ගියා. ඒ එනකොට මාමා ඇවිත් බලාගෙන උන්නා. මාව දැක්ක ගමන් මාව තුරුල් කරගත්තා. මොකද උනේ කෙල්ලේ? මට නම් උඹ නැතුව පිස්සු වගේ. මං උඹ බලන්න දවස් ගාණක් ඉස්පිරිතාලේ ඉන්න හැදුවා. ඒත් උඹේ මිනිහා මං ගැන බැලුවේ එච්චර කැමැත්තකින් නෙමේ නිසා මං ආවේ නෑ. ඒත් ඔයා ආදාවේ නැත්තම් මං බලන්න හිටියේ කියලා මාමා හිතින් දුක් වුණා. උඹට බෙහෙත් ගන්න සල්ලි මං දෙන්නම්. උඹ ඉක්මනට සනීප වෙයා. මට ඉන්න බෑ උඹ නැතුව කියලා මාව ඉඹගෙන ගියා. මාමා ලෑස්තුනේ මාව හෙම්බත් කරන්න. ඒත් එතකොටත් මගේ ඇඟට පණක් තිබ්බේ නැති නිසා මං මාමව තල්ලු කරා. මාමා මට රුපියල් 20000ක් දුන්නා. ආයෙ උඹ තේ දළු කඩන්න එන්න ඕන නෑ කියලා. උඹ පරිස්සමට මේ ෆෝන් එක තියාගනින්. මට කෝල් ගනින් මං එන්නම් උඹව බලලා යන්න කියලා මාමා යන්න ගියා. මමත් එහෙම්ම ගෙදර එනකොට මිනිහා ඇවිත් තිබුණා. මිනිහා ආපු ගමන් කොහෙද තමුසෙ ගියේ කියලා ඇහුවා. මම කිව්වා දළු වල සල්ලි ටික ගන්න කියලා. ඔය ඉන්න ගමන් මං මිනිහට හොරෙන් ෆෝන් එක හංගගෙන මාමට කෝල් කරා. ඒ ඉන්න ගමන් බෙහෙත් දීලා ටිකක් සනීප වුණා. මම මිනිහා නැති වුණ ගමන් මාමව ගෙන්න ගත්තා. ඒ එන දවසක මාමයි මමයි කාමරේ ඉන්නව දැකලා මිනිහා හොඳටම මරා ගත්තා. එදායින් පස්සේ මිනිහයි මමයි අතරේ තියෙන බැඳීම සදහටම නැති වුණා. එදායින් පස්සේ මාව ආයෙ වැඩට යව්වා. උඹ ඒ මිනිහගෙන්ම කාපන් කියලා. මං අමාරුවෙන් වැඩට ගියා. හැබැයි මම වැඩට යනකොට නැන්දට මගේ මිනිහා ඔක්කොම කියලා මම දැක්ක ගමන් නැන්ද පොල්ලක් අරගෙන මාව එලෙව්වා.
එදායින් පස්සේ මම හැම තැනම වැඩ හොය හොය ගියා. ඒත් වැඩ නැති නිසා මාමා මාට වැඩට යන්න එපා කියලා කිව්වා. ඒත් මට බෙහෙත් වලට සෑහෙන්න වියදම් වුණා. බැරිම තැන මම ගේ උකුසට තියලා බෙහෙත් ගත්තා. අඩු ගානේ මිනිහ මං ඉස්පිරිතාලේ ගියාට බලන්නවත් ආවේ නෑ. මාමටත් මගේ වියදම් දරන්න අමාරු වුණා. ඒක නිසා මං පොලියට අරන් මම බෙහෙත් කරගත්තා. ඒ ගත්තත් මට ලොකු කාලයක් ජීවත් වෙන්න වෙයිද කියලා මම දන්නේ නැති නිසාත් ආයෙ මාමගේ තුරුලි ඉන්නවත් මං පින් කරලා නැති නිසා මේ වගේ පව්කාර ජීවිතයක් කාටවත් ලැබෙන්න එපා කියලා මං ප්‍රාර්ථනා කරන ගමන් අද මගේ කතාව මං නතර කරනවා. ඉතින් අද කතාව හොඳ නම් කමෙන්ට් එකක් දාගෙන යන්න.